ನಬಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ತುಮಾನನ್ಗೆ ආදරණීය පවුල. තවද ලෝවැසියන්ට ආශිර්වාදයක් වශයෙන් මිස නුඹ නොඑව්වෙමු. සූරා අන්බියා 107 වෙනි වකිය. ඉහතින් සඳහන් කර ඇතිවැකිය අපගේ අවසන් දේව දූතයාණන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව අල්ලාහ් විසින් කෙතරම් උසස් වූ තත්වයක තබා ඇද්ද යන්න මැනවින් පෙන්눔 කරන්නකි. අල්ලාහ් තමන්ගේ අවසන් දූතයාණන් වන මුහම්මද් තුමාණන්ව මනුෂ්‍ය කුලයේ උසස් ශ්‍රේෂ්ඨ හා යහපත් ගති පැවතුම් සහිත අයෙකු ලෙසම නිම කළේය. මනුෂ්‍යයන් අතරින් ඊතා උසස් අයෙකු කළේය. එවන් උසස් පුද්ගලයාව උසස් වංශවත් පවුලකම ඉපදීමට සැලැස්විය. ඒ අනුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එවකට අරාබියේ උසස්ම ගෝත්‍රයක් වූ කුරේෂි ගෝත්‍රයේ බනු හාෂිම් වංශයේ නායකයා වූ අබ්දුල් මුත්තලිෆ්ගේ නිවසේ ඔහුගේ ආදරණීය පුතුණුවන් අබ්දුල්ලා සහ ආමිනා දෙපළගේ පුත්‍රයා ලෙස මෙලොව එළිය දුටුවේය. නබිතුමාණන්ගේ පවුලට ආශිර්වාද එක් කිරීම, සෙනෙහස දැක්වීම, ගෞරව කිරීම හා ආරක්ෂා කිරීම සියලුම මුස්ලිම් වරුන් හටම පැවරී ඇති වගකීමකි. නබිතුමාණන්ගේ පවුල පිළිබඳව අමීරුල් මුමිනීන් අබූබකර් සිද්දීක් රලියල්ලාහු අන්හු පහත අයුරින් පවසා ඇත. නබිතුමාණන්ගේ පවුල හා සම්බන්ධ කටයුතු වලදී ගෞරවයෙන් කටයුතු කරන්න. එලෙස කටයුතු කිරීම තුළින් නබිතුමාණන්ගේ හැඟීම් සුරකීම හා පීඩාවන් නොපමනුවා සිටීම යන්න මෙයින් අර්ථවත් වන බව ඉබ්නු හජර් රලියල්ලාහු අන්හු විස්තර කර දක්වා ඇත. ඒ අනුව නබිතුමාණන් වෙනුවෙන් එතුමාණන්ගේ භාර්යාවන්, දරුවන්, මුණුපුරන් සහ පවුලේ උදවිය කරෙහි ගරු කිරීම වගකීමක් වේ. එමෙන්ම එතුමාණන්ගේ තවත් සුවිශේෂත්වයක් නම් එතුමාණන්ගේ නම සඳහන් කරන සෑම අවස්ථාවකම එතුමාණන්ගේ පවුල කෙරෙහිද සලවාත් පැවසීමටද උගන්වා ඇත. දෙවියනි, මුහම්මද් තුමාණන් හටත් එතුමාගේ පවුල හටත් ආශිර්වාද කරනු මැන. ඉබ්‍රාහීම් සහ ඔහුගේ පවුල හට භාග්‍යයන් ලබා දුන්නාසේම මුහම්මද් සහ ඔහුගේ පවුල හටත් භාග්‍යයන් ළඟා කරනු මැන. ඒ අනුව මෙතරම් සුවිශේෂී වූ අහ්ලුල් බයිත් යන්නවුන් කවුරුන්ද? අහ්ලුල් බයිත් යන්නන්ට අයත් වන්නන් කවුරුන්ද? නබිතුමාණන්ගේ පරම්පරාවේ සකාත් ගණයට අයත් දෑ අනුව අනුභව කිරීම හරාම් කර ඇත්තවුන් මෙම අහ්ලුල් බයිත් නාමයෙන් හඳුන්වනු ලබයි. අහ්ලුල් බයිත් සම්බන්ධයෙන් වන බහුතරයක් වූ ඉස්ලාමීය දර්ශනිකයන්ගේ මතය මෙය වේ. එලෙස සකාත් ලැබීම හරාම් වූ පිරිස ලෙස බනු හාෂිම් සහ බනු මුත්තලිෆ් පවුල් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ හඳුනාගෙන නබිතුමාණන්ගේ මුතුන් මිත්තන් වන හාෂිම් සහ මුත්තලිෆ් පරම්පරාවලින් පැවත එන සියලුම මුස්ලිම් වරුන් නබිතුමාණන්ගේ පවුල අහ්ලුල් බයිත් ලෙස සැලකේ. මෙයින් පැහැදිලි වනුයේ නබිතුමාණන්ගේ පවුලට අයත් මුස්ලිම් නොවන පිරිස අහ්ලුල් බයිත් ලෙස නොහඳුන්වන බවයි. මේ අනුව අබ්බාස් රලියල්ලාහු අන්හුගේ පවුල, අලි රලියල්ලාහු අන්හුගේ පවුල, ජහ්ෆර් රලියල්ලාහුගේ පවුල, අකීල් රලියල්ලාහු අන්හුගේ පවුල සහ උම්මහාතුල් මුමිනීන් වන නබිතුමාණන්ගේ භාර්යාවන් ආදී අහ්ලුල් බයිත් ලෙස සලකයි. සූරා අහ්සාෆ් හි 33 වෙනි වකියේ ඊතා පැහැදිලිව නබිතුමාණන්ගේ භාර්යාවනොත් අහ්ලුල් බයිත් අතරින් ප්‍රධාන වන බව ගම්ම්‍ය වේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වරක් ආයිෂා රලියල්ලාහු අන්හතුමියගේ නිවසට ගොස් අහ්ලුල් බයිත් වරියනි ලෙසින් අමතා සලාම් පවසා සැපදුක් විමසීම ඇත. ග්‍රන්ථය බුහාරි. මෙම හදීස් මගින් තවදුරටත් නබිතුමාණන්ගේ භාර්යාවන් අහ්ලුල් බයිත් යන පිරිසට අයත් බව තහවුරු කරයි. මනුෂ්‍ය පවුල් අතරින් ශ්‍රේෂ්ඨ පවුල වනුයේ මුහම්මද් නබිතුමාණන්ගේ පවුලයි. සූරා අහ්සාෆ් 33 වැනි වකියේ අවසානයේ නියත වශයෙන්ම අල්ලාහ් අපේක්ෂා කරනුයේ නිවසියන් වූ නුඹලාගෙන් කිලිටි පහ කිරීමට හා නුඹලාව මුළුමතින්ම පිවිතුරු කිරීමටයි යන වාක්‍ය ඔවුන් නොමග නොයන් ලෙසින්
අල්ලාහ් යහමඟ පෙන්වීමට ප්‍රිය කරන බව පැහැදිලි කරයි. මෙය අල්ලාහ් කෙරෙහි භක්තියෙන් සිටි නබිතුමාණන්ගේ පරම්පරාවේ අහ්ලුල් බයිත් ලෙස සලකන පිරිසට අල්ලාහ් ලබා දුන් ගෞරවය වේ. මෙහි අරුත වනුයේ අහ්ලුල් බයිත් වරුන් පව් නොකරන ෂියාවරුන් පවසන ලෙස දේවත්වයෙන් යුතු පිරිසක් නොව ඔවුනුත් අනෙක් පුද්ගලයන්සේම වන බවයි. ඔවුන්ගෙනුත් වැරදි සිදුවිය හැක. එහෙත් ඔවුන් ගරු කළ යුතු පිරිසකි. ඔවුන්ට ගරු කිරීම මුස්ලිම් වර්ගයේ වගකීමකි. එහෙයින් පස්වේල් නෙමදුමෙහිදීම අවසන් අත්තහියාත් ඉරියව්වේදී නබිතුමාණන් සහ එතුමාණන්ගේ පවුල කෙරෙහි සලවාත් පැවසීම වගකීම අප සතු වේ. සාමාන්‍ය පුද්ගලයෙකු සතුවන සියලුම වගකීම් හා නීති නබිතුමාණන්ගේ පවුලටත් අදාළ වේ. මෙහි කිසිදු විශේෂත්වයක් නොදක්වයි. සාමාන්‍ය මුස්ලිම්වරයෙකු හා නබිතුමාණන්ගේ පවුල අයෙකු අතර කිසිදු වෙනසක් නොමැත. වරක් නබිතුමාණන් ඔහුගේ දියණිය ෆාතිමා හට දියණියනි, නුඹ මගේ දුව වීම නිසාම බේරිය නොහැක යයි අවධාරණය කර ඇත. නබිතුමාණන්ගේ පවුලේ පිරිස සමගිය සුබ සිද්ධිය උදෙසා විශාල කැපකිරීමක් කරන ලදී. උම්මහාතුල් මුමිනීන් වරුන් සැපවත් හා සරල දිවියන් අතරින් ඉතාමත් සරල දිවි පැවැත්ම තෝරා ගන්නා ලදී. නබිතුමාණන්ගේ භාර්යාවන් හට යහපත් ක්‍රියා සඳහා දෙගුණයක් යහපත සැලසෙනවා සේම වරදකදීද දෙගුණයක් දඬුවම් ලැබෙන බව පවසා අල්ලාහ් ඔවුන් හට අනතුරු අඟවා ඇත. මෙලෙස පාලනයන් තුල ඉතාමත් ප්‍රීතිමත්ව ජීවත් වූ පවුලකට ආදර්ශයක් ලෙස ඔවුන් ජීවත් විය. ඒ අනුව අහ්ලුල් බයිත් ලෙස හඳුන්ව පිරිස ගෞරවණීයත් වේ. ඔවුන් හට සෙනෙහස දැක්වීම මුස්ලිම් වරුන් හට පැවරූ වගකීමකි. නබිතුමාණන්ගේ පවුලත් එතුමන්ගේ පරම්පරාවත් පහත් නොකොට ගෞරවයෙන් සැලකීම අපගේ වගකීම වේ. ඔවුන් දේවත්වයක් ආරෝපණය නොකොට පහත් නොකර මධ්‍යස්ථායුයින් සලකා මානුෂීය ස්වභාවයෙන් ඔවුන්ට සෙනෙහස දැක්වීමටත් ගරු කිරීමටත් ආරක්ෂා කිරීමටත් ඉස්ලාමය මඟ පෙන්වයි. දෙවියනි, මුහම්මද් තුමාණන් සහ එතුමාගේ පවුල හට ආශිර්වාද කරනු මැන. ආමීන්.